පුරා කූඹියෙකුට උනත් හිංසාවක් කිරීමෙන් වළකින්නට ඕනේ. ඒ හිංසාවක් කරන මොහොතක තමන් හිංසාව කරන්නේ දැන නම් ඒ මොහොතේ තමාගේ ඇතුළත වෙන ක්‍රියාදාමය මානසික ක්‍රියාවලිය වෙනස් වීම තමන් දන්නේ නැති වුණාට මනස ඒක දන්නවා කොහොමද වෙන්නේ කියලා. ඒකේ තීව්‍රත්වය වැඩි වෙන්න තමන්ට චේතනාව බලවත් වෙනවා කියන්නේ ඒකයි. චේතනාහම් භික්ඛවේ කම්මං වදාමි. ඒ චේතනාව කර්මයක් බවට පත් වෙනවා. කර්මයක් බවට පත් වෙනවා කියන්නේ නැවත විපාක දෙන ස්වභාවයට ඒක එනවා. අනුන්ට අපි කියන්නේ කළ දේ ඵල දේ කියලා කියන්නේ. ඒකට රජකම් කළත් වරදින්නේ නැහැ. ඒ වෙලාව වෙනකොට ඒක හම්බ වෙනවා. මුරකාවල් තියාගෙන හිටියත් දහස් ගණනින් වට කරගෙන හිටියත් නවත්තන්න බෑ. ඒ වෙලාව වෙනකොට හම්බ වෙනවා ඒක. කර්ම විපාකයෙන් ගැලවෙන්න බෑ. සමහර ආගම්වල ඇත්තන් අපිට පේනවා අපේ අහිංසක දුප්පත් ජනතාව මුලා කරගෙන යන ওই විදිහට. නමුත් ඒ ජනතාව එකෙන් වැටෙන්නේ හරි ප්‍රපාතයකට. අදගෙන වැටෙනවා. බෞද්ධයන් බුදුහාමුදුරන්ගේ මේ කාරුණික ධම පිළිබඳව දැනගන්නට ඕනේ. අවබෝධයක් ලබා ගන්නට ඕනේ. බුදුදහමේ තියෙන සාරත්වය අරගන්න අසාර දේ අයින් කරන්නට.